ඔබ දිහා බලාගෙන ඉන්නවා නේද කැඩපතක් ඉස්සරහට ගිහිල්ලා. ඔබව සොයනවා. එහෙම නේද? මේ දවස්වල ඔබව සොයන්නේ ඇයි? සමහරක් විට ඔබගේ ජීවිතයේ සුන්දරම දවස ගත කරන්න වෙන්නට ඇති. එහෙමත් නැත්නම් ඔබගේ ජීවිතේ ඔබ ප්‍රාර්ථනා කරපු දේවල් ඉෂ්ට කරගන්නට වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔබ හිතනවා ඔබ කැමති ඒම් එකට එහෙමත් නැත්නම් ඔබ කැමතිම දෙයට ඔබ ළඟා වෙන්න. ඒක ඔබ හොඳ දෙයක් වෙන්න ඇති ඔබ මේ වෙලාවේ ඔබේ සිතින් ඔබ ප්‍රාර්ථනා කරන්නේ. කොහොම නමුත් ඒ සියලු දේවල් ඒ ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියලා අදත් බොහොම ආදරෙන් පටන් ගන්නවා. ඔබයි මගේ ආදරණීය බැඳීම. ආදරණීය හිතවතුනි ලංකාකාරයන් YouTube එක ඔස්සේ අපි හැමදාම මං කියනවා වගේ අපි කණ්ඩායම උත්සාහ කරන්නේ ඔබව යහපත් කරන්න, ඔබ සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් කරන්න, ඔබව ලස්සනට තියන්න. ඔබේ ජීවිතේට බොහෝ දේවල් යහපත් දේවල් එකතු කරමින් ඔබට අත්ලක් සපයන්න. ඉතින් අදත් අපි සූදානම්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. මේ දවස්වල රූපලාවන්‍ය ශාස්ත්‍රයේ හරිම ජනප්‍රියයි. ඇය අතින් හැඩවෙන්න ඔබ හරි කැමතියි. ඔබේ ලස්සන දවසට ඔබ සූදානම් වෙනවනේ. ඔබගේ විවාහ මංගල උත්සවයට කාතින්ද මම ඩ්‍රෙස් කරගන්න. හැබැයි මේ දවස්වල ඔබ හන්න හරිම නැචරල් මේකප් එකක්. එහෙම නේද? මොකද මට දැනුණා. ඔයා කියනවා මේ ආටිෆිෂල් මේකප්ස් ඒව හරියන්නේ නැහැ. මට දැන් හරිම නැචරල් මේකප් එකක් ඕනේ. හොඳම මේකප් ආටිස්ට් ඔබ හොයනවා. හැබැයි ඒ ඔබ හොයන්නේ ඔබ FB pages බලනවා එහෙමත් නැත්නම් ඔබට යාළුවෝ දෙනවා මෙන්න මේ විදිහට ඔබ බලන්න කියලා. ඔබ බලන්න ඔබට ලස්සනට විවාහ මංගල දවසේදී හැඩවෙන්න ආදරණීය යුවතියන් හොයනම මේකප් ආටිස්ට් මේ ඉන්නේ කියලා. ඔව් ඇය තමයි. ගායත්‍රි අයිබෝන් ලංකා. ගායත්‍රි ජයසිංහ G3 Bridal Studio and Academy අධිපතිනිය. ඇයයි මේ ඉන්නේ. ඔබව ලස්සන කරන්න නිරන්තරයෙන්ම සැදී පැහැදී ඉන්නවා. හැබැයි හරිම ලස්සනට නැචරල් මේකප් එකේ. එහෙම නේද ගාත්‍රි? ඔව්. ගාත්‍රි අපි කතා කරමු ඔබ ගැන. මුලින්ම ඔබ කවුරු කියලාද ඔබ හිතන්නේ? ඇත්තටම ගායත්‍රි ජයසිංහ කියන්නේ ඊටාම සංවේදී ඒ වගේම පුළුවන් උපරිමයෙන්ම අනුන්ට උදව් උපකාර කරන ඊටාම විවෘත මනසක් ඇති කෙනෙක් තමයි ගායත්‍රි ජයසිංහ කියන්නේ. එතකොට G3 Bridal Studio and Academy මේ නාමය කොයි විදිහටද අපේ හිතවතුන් අතර ප්‍රචලිත වෙන්නේ? ඇත්තටම මගේ ස්ටුඩියෝ එක තමයි G3 Bridal Studio and Academy එක. ඒ කියන්නේ ඒ ස්ටුඩියෝ එකේ වැඩිපුරම ඒ කියන්නේ අපෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම මේකප් and advanced skin care treatments. ඉතින් මම ඇත්තටම මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට තමයි ඇත්තට මේ සියලුම දේවල් කරන්නේ. ඊට අමතරව එතකොට ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට්ස් එතකොට තව ඇකඩමි එකක් ඒ කියන්නේ මම ක්ලාසස් කරනවා විශේෂයෙන්ම මේකප් කලාව සහ ඒ වගේම ඇඩ්වාන්ස් ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට්ස් වගේ දේවල් මම දැනට කරගෙන යනවා. එතකොට මේ G3 කියන්නේ ඇයි ගායත්‍රීද? ඔව් G3 කියන්නේ ගායත්‍රී තමයි. ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ එතකොට මම ක්ලාසස් යනකොට එහෙම මගේ යාළුවෝ මට දාලා තිබිච්ච නම තමයි G3 කියන්නේ. ඉතින් G3 කියන නම ඇත්තටම මම මුලින්ම ස්ටාර්ට් කළේ ඒ විදිහට. ඔව් G3 එන්නේ ඒ විදිහට තමයි. ඉස්කෝලේ යාළුවෝ තමයි ඔන්න ගායත්‍රීගේ සලෝන් එකට නම දාලා තියෙන්නේ නේද? ස්ටුඩියෝ එකට. හොඳයි. බැරි වෙලා G2 නානම් තමයි වැඩේ. හොඳයි. ගායත්‍රී මං කැමතියි දැන් අපි ගොඩක් වෙලාවට මං කැමති බියුටිෂියන් කෙනෙක් කියනටත් වැඩිය ඔබ මේකප් ආටිස්ට් කෙනෙක් විදියට හඳුන්වන්න. මොකද ඔබගේ මේකප් එක ඔබගේ මොඩල්ට නිරූපණ ශිල්පිනියට එහෙමත් නැත්නම් බ්‍රයිට් කරන මේකප් එක හරිම නැචරල්. දැන් අදත් ගායත්‍රීව මම දකින්න හරිම නැචරල් විදිහට. මම එකසර ගායත්‍රීගෙන් අහුවා මේකප් එකක් දාලා දෙන්නත් කියලා. අය හරිම නැචරල් මේකප් එකක් දාලා ඉන්නේ. ඔව්. ඇත්තටම ලංකා මම මෙහෙම ඒ කියන්නේ මම ගොඩාක්ම ඒ කියන්නේ නැචරල් මේකප් තමයි මම ගොඩාක්ම ફોකස් කරන්නේ. ඒ කියන්නේ බ්‍රයිඩ් කෙනෙක් හෝ ඒවා කියන්නේ නෝමල් ඩ්‍රෙසින් එකක් හෝ ඒවා ඕනම දෙයකදී අර ස්වභාවිකව නිකන් අර කියන්නේ ඒ කාන්තාවකගේ යුවතියකගේ අර ස්වභාවික ලස්සන ඉස්මතු වෙන්න තමයි ඒ කියන්නේ නෝ මේකප් ලුක් එක. ඒක තමයි මගේ ඇත්තටම මේ මේන් ફોකස් එක වෙන්නේ. නෝ මේකප් ලුක් එක. මේකප් එකක් නැහැ කියන ලුක් එක තමයි නේද? හැබැයි මම දන්නා තරමින්
පෙරම කතා බහේදී දැනුණා වූ තරමින් ඔබ මේ විෂය සම්බන්ධයෙන් බොහෝ ප්‍රගුණ කරපු කෙනෙක්. අපි ඒ ගැන කතා කරොත් ඇත්තටම අවුරුදු 15ක විතර මට විශේෂයෙන්ම මේ ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීම් තියෙනවා. ඉතින් මම ඉස්සර ඉඳලම මේකප් කියන්නේ ඇත්තටම මගේ ඇඟේ තියෙන දෙයක්. මම ඉතාමත්ම ආස කරන දෙයක් තමයි මේකප් කලාව කියන්නේ. ඊට පස්සේ නමුත් අර මට මොනියම් හේතුවකින් මගේ තාත්තා එච්චර කැමති වුණේ නැහැ මේ ශාස්ත්‍රයට එනවට. හැබැයි අම්මා තමයි මට කියන්නේ මුලින් ඉඳලම උදව් කළේ. ඒකෙන් අදටත් අම්මා තමයි මට මේ සපෝට් එක දෙන්නේ. ඊට පස්සේ මම විවාහ වුණාට පස්සේ මට විදේශගත වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙදී මම සිංගප්පූර් මැලේසියාවල මම අවුරුදු කීපයක් අපි හිටියා. ඒදී ඇත්තටම මම දැකපු දෙයක් තමයි ලංකාවේ. ඒ කියන්නේ අර නැචරල් මේකප් කියන එක තමයි. එතකොට ලංකාවේ නැචරල් මේකප් කියලා දෙයක් එච්චර තිබුණේ නැහැ. ඒ ගොඩක්ම තිබුණේ නිකන් අර මෙහෙ ටිකක් තිබුණේ හෙවි ලුක් එක. හෙවි ලුක් එක. හැබැයි ඒ රටවලදී මම දැක්කේ ගොඩාක් අර යාළගේ ස්කින් එකට අර නැචරල් ග්ලෑම්, සොෆ්ට් ග්ලෑම් කියන වචන තමයි ඒගොල්ලෝ පාවිච්චි කළේ. ඉතින් ලික්විඩ් මේකප් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඉතින් මම ඒ පිළිබඳව මම වැඩිපුර එහෙදී හැදෑරුවා. ඊට අමතරව තව වර්ක්ෂොප්ස් වලට සම්බන්ධ වුණා. එතකොට ප්‍රොඩක්ට්ස් ගැන ලොකු නොලෙජ් එකක් ගත්තා. ඒ කියන්නේ ලෝකේ තියෙන ඉහළම බ්‍රෑන්ඩ්ස් පිළිබඳව. ඉතින් එහෙම තමයි මම මේ ෆීල්ඩ් එකට ආවේ. ඉතින් ඒ කියන්නේ ආසාවක් ඇති වුණා මුලින්ම. ඊට පස්සේ මම ලංකාවට ආවට පස්සේ මට හිතුණා ටිකක් මේ ශාස්ත්‍රයෙන් මට ඉස්සරහට යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම චාම්පි සිරිවර්ධන මහත්මියගේ යටතේ කෝස් එකක් කළා. මේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් කෝස් එක. ඊට පස්සේ තවදුරටත් මම ඉගෙන ගත්තා රමණී අරසුකුලරත්න මහත්මියගේ යටතේ කොස්මොටොලොජි ඩිග්‍රී එක මම ලබා ගත්තා. ඉතින් ඇත්තට මම ආදරෙන් මතක් කරනවා එතුමියව. මම ගොඩාක් අගය කරන කාන්තාවක්. ඊට පස්සේ තව ඊට අමතරව ධනංජය බණ්ඩාර මහත්මයා, ඒ වගේම රමණී ෆර්නාන්ඩු මහත්මිය. ඉතින් මේ අයගෙන් මම ගොඩක් මේකප් ගැන විශේෂයෙන් බ්‍රයිඩල් ඩ්‍රෙසින් ගැන වැඩිදුර මම හදාරුවා. ඔව් හැබැයි ජීත්‍රීගේ ආසාව වුණේ ඒක නෙවෙයි. කමක් නැහැනේ මං ජීත්‍රී කිව්වට නේද? කමක් නැහැ. ඔව්. හැබැයි ආසාවෙන් හිටියේ එයා හොස්ට් කෙනෙක් වෙන්න. ආසාව වෙනස්. නමුත් අද ඉන්න තැන ඊටත් වඩා වෙනස්. මොකක්ද ඒ කතාව? ඉතින් මම එයාලා ඉන්න එකකට සම්බන්ධ වෙන්න තමයි මම එදා ඉඳලම ආස කළේ. මම එයාලගේ යුනිෆෝම් එකට හැමදේටම ඉතාමත්ම ආසයි. ඉතින් නමුත් ඉතින් මට ඒකට අවසර ලැබුණෙත් නැහැ. මට අවස්ථාවක් ලැබුණෙත් නැහැ. ඉතින් හැබැයි මගේ පොඩි කාන්දම්ම අර ඇඟේ තිබිච්ච දෙයක් තමයි මේකප් කලාව. නමුත් ඉතින් අවසානයේ මම කොහොම හරි ඒ ෆීල්ඩ් එකට එන්ටර් වුණා. හැබැයි මම හිතන්නේ ඔබේ පෙනුමත් ඒ ගුවන් සේවිකාවකට හරිම ලස්සනට ගැලපෙනවා. ඔබත් හරි ලස්සනයි. ඔව් ඉතින් ජීත්‍රී ඊළඟට කැමති වුණා මේ නිවේදන වෘත්තියට. අහම්බෙන් ආවා ජාතික රූපවාහිනිය පැත්තටත් ඉන්ටර්විව් එකකට නේද? ජාතික රූපවාහිනියටත් ඇත්තටම මම ආවා එක සැරයක්. මොකද ඒකෙත් අර ටීවී ප්‍රසන්ටර්ස්ලා තෝරගත්තා. හැබැයි මට උවමනා තිබුණේ නිවුස් රීඩර් කෙනෙක් වෙන්න. නමුත් මට ඒකට අවස්ථාව හම්බුන්නේ නැහැ. මට ඒ වෙනුවට මට නුගසේනට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා. හැබැයි ඉතින් පොඩි යම් හේතු හින්දා ඉතින් මට ඒකත් මග ඇරුණා. ඔව් නැත්තම් ඉතින් මං ජීත්‍රීට මගේම විශේෂ සගයෙක් විදියට මාධ්‍ය සගයෙක් විදියට කතා කරනවා නේද? කොහොම නමුත් දෛවය ඒ විදියට වෙනස් කරා. ඔව් වෙනස් වුණා හැමදේම. හැබැයි දැන් මං කැමතියි ඊළඟට ඔබව ගෙනියන්න මේ ජීත්‍රී අපි පුංචි කාලේට. දැන් අපි සාමාන්‍යයෙන් අපේ සිහින සැබෑ කරගන්නට අපි දන්නා දෙමාපියන්ගේ ආభాෂය සහ ඔවුන්ගේ තල්ලු කෙරෙල්ල තියෙනවා. එහෙම නැත්නම් අපි ආස දේවල් වලට අපි පෙළඹෙනවා. අපි වෘත්තීය විදියට උදාහරණයක් විදියට මම පුංචි කාලේ ඉඳන්ම හිටපු දෙයක් නිවේදන ශාස්ත්‍රයට යන්න ඕනි කියන එක. ඒකට හොඳම උදාහරණ මගේ දෙමාපියන්. හැබැයි ඔබගේ ගමන් මාර්ගයේ ඔබ කැමති විෂයන් වලින් අනිත් පැත්තට ගියා. හැබැයි පොඩ්ඩක් අපි පුංචි කාලය ගැන මතක් කරොත් දෙමාපියන්ගේ ආభాෂය ඒගොල්ලන් ඔබ යොමු කරපු විදිහ ඊට පස්සේ කොයි විදිහටද මේ හා සම්බන්ධව ඔබගේ ස්වාමිපුරුෂයා යොමු කරේ? ඇයි හිතුනේ ඊළඟට මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයට යොමු වෙන්න? පොඩි කාලේ ඉඳන් ඇත්තටම මගේ දෙමව්පියන්ට ඕන උනේ මාව ඇකඩමික් පැත්තෙන් ඇත්තටම ඉදිරියට යවන්න. ඉතින් මගේ තාත්තා ටිකක් අර ස්ට්‍රික් එකට හිටියා. ඉතින් එයා ඇත්තටම මේ කලාත්මක දේවල් වලට ලොකු කැමැත්තක් තිබුණ නැහැ. හැබැයි ඉතින් නමුත් ඉතින් මම මගේ අධ්‍යාපන කටයුතු හොඳට කරගත්තා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගත්තා.
ඊට පස්සේ කොහොම හරි මම විවාහ වුණාට පස්සේ ඉතින් මගේ හස්බන්ඩ් මගේ ඒ කියන්නේ ඒ ආසාව ඒ දේවල් තේරුම් අරගෙන ඊට පස්සේ එයා තමයි මට සපෝට් එක දුන්නේ මේ ෆීල්ඩ් එකට මේ ඇතුල් වෙන්න. ඒ කියන්නේ මේක ඉගෙන ගන්න ඔයා මේකට දක්ෂයි කියලා. ඉතින් ඉදිරියට යන්න මට ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් තව මගේ යාළුවෙක් ඉන්නවා මොරින් කියලා. ඉතින් ඇත්තටම එයාත් ගොඩාක් මාව එන්කරේජ් කළා. ඉතින් ඔයා ඉස්සරහට යන්න එහෙම කියලා. ඉතින් හැමෝගෙම උදව් ඇතුව ඉතින් යම් කිසි දුරකට මම ආවා. ඔව්. හැබැයි ඉතින් ඔබ ගාත්‍රි දැන් ඊටමත් දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම තමයි ආදරණීය මාවක් බිරිඳක්. මේ පවුල රකින්න ගමන් පවුලේ වැඩ කටයුතු කරන ගමන් තමයි මේ කාර්යය කරන්නේ. පැය 24 ඇතිද? නෑ මදි. ඇත්තටම කියන්නේ කාලේ සෑහෙන ඉතින් කළමනාකරණය කරන්න ඉතින් ලොකු try එකක් දෙනවා. මොකද දැන් මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් පුතාලා දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නගේ වැඩ කටයුතු එතකොට ගෙදර වැඩ කටයුතු ඉතින් හැම දෙයක්ම බැලන්ස් කරගෙන අනිත් එක දැන් බ්‍රයිඩ්ස්ලා වගේ ඉන්නකොට ඉතින් ගොඩක් කරාට වදන්න ළඟ පාන්දරනේ අපේ ජොබ් එක තියෙන්නේ. ඉතින් පාන්දර ඉඳන් ඒ වැඩ කරලා ඉතින් ඇත්තටම හරි මහන්සි. ඉතින් මේ ෆීල්ඩ් එක ගොඩක් මහන්සි. ඒක ඕනම බියුටිෂියන් කෙනෙක් එකඟ වෙන දෙයක්. ඉතින් නමුත් ඉතින් හැමදේම කොහොම හරි බැලන්ස් කරගෙන ඉතින් අපි කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක. ඔව් එතකොට මේ දැන් ඔබ චැලෙන්ජ් එක අරගෙන දැන් මේ ඉස්සරහට යන ගමනේදී මේකප් ආටිස්ට් කෙනෙක් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපි බියුටිෂියන් කෙනෙක් කියලා කියන්නේ කෙනෙකුට හොඳ සේවාවක් දෙනවා. සේවා දායකයා ඔබ ළඟට එන්නේ 100% අරගන්න බලන්න. අද මේ කාලයේදී අද වර්තමානය ගැන කතා කරනකොට හොඳ මේකප් ආටිස්ට් කෙනෙක් කියන්නේ කවුද ඔබට දැනෙන විදිහට ඇත්තටම බ්‍රයිඩල් මේකප් එකක් මොන වගේ වෙන්න ඕනි කියලාද ඔබ හිතන්නේ? බ්‍රයිඩ් කෙනෙක්ගේ කියන්නේ අපි ගොඩක්ම යාගේ ස්වභාවික ලස්සන ස්වභාවික පෙනුම ඉස්මතු වෙන්න තමයි බ්‍රයිඩ් කෙනෙක්ව අපි මේකප් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම ලෝකෙම දැන් ලංකාවේ පවා දැන් ට්‍රෙන්ඩ් එක තමයි අර නැචරල් මේකප් නැචරල් ග්ලෑම් කියන එක. ඉතින් ඒ සොෆ්ට් ලුක් එක ගන්න තමයි අපි උපරිමයෙන්ම උත්සාහ කරන්න ඕනේ. ඉතින් අර මම මෑතකදී තව පටන් ගත්තා දැන් ඇඩ්වාන්ස් ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට්ස් කරන්න. ඒ කියන්නේ ඒස්තටික් ෆීල්ඩ් එකට මම එන්ටර් වුණා. මොකද මට තේරෙනවා දැන් ගොඩාක් යුවතියන්ට දැන් අවුරුදු 20ක් 30ක් අතර වගේනේ ගොඩාක් වෙලාට මනමාලියන් වීමට ඉන්න යුවතියන්ගේ වයස තියෙන්නේ. ඉතින් යාලට ගොඩක් මේ ස්කින් ප්‍රොබ්ලම්ස් තියෙනවා. ඉතින් ඒගොල්ලන් ගොඩක් ඇක්නි තියෙනවා, එතකොට ඔයිලි ස්කින් තියෙනවා, ඩ්‍රයි ස්කින්. ඉතින් එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් මම මේ ඒස්තටික් පැත්තට පොඩ්ඩක් යොමු වුණා. මොකද ඒගොල්ලන්ගේ ස්කින් එක ඉතාමත්ම අර ලස්සනට හදලා අපිට එතකොට තමයි අර ඒ මේකප් ෆ්ලෝලස් ලුක් එක ගන්න පුළුවන්. නැත්නම් ඇත්තටම ලංකා මේ කියන්නේ අපි වැඩිපුර අර මූණ කවර් කරන්න කියන්නේ හිවි බේස් එකක් මූණට දෙන්න මේකප් එක නැචරල් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. මොකද ගොඩාක් අය ඇත්තටම එන්නේ අර ෆොටෝ එකක් අරන් මොඩල් කෙනෙක් ඒ වගේ කියන්නේ ලස්සන යුවතියකගේ අර එඩිට් කරපු පික්චර් එකක්නේ අපිට පෙන්වන්නේ. හැබැයි එහෙම නෙමෙයි. දැන් මනමාලියක් කියන්නේ එයා ඇත්තටම ලස්සනට ඉන්න ඕන කෙනෙක්. ඒ කියන්නේ නැචරල් ලුක් එක එයාගේ ඇත්තටම පේන්න ඕනේ. ඉතින් ඒකයි අර මම ගොඩාක් ෆෝකස් කරන්නේ අර නැචරල් මේකප් එක ඒ කියන්නේ එයා තුලින් ඉස්මතු කරන්න. එයාගේ ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට්ස් වේලාසනින් පටන් අරගෙන දැන් මම කියනවා සාමාන්‍යයෙන් මාස 6ක්වත් තියලා අපි ස්කින් කෙයාර් රුටීන් එකකට යමු. මොකද බ්‍රයිඩල් කන්සල්ටේෂන් එකකට යාලා ආවහම ඒගොල්ලත් එක්ක ඉතින් අපි කතා කරගන්න ඕනේ. ඒ රුටීන් එක ඒ විදිහට කරගෙන තමයි අපිට මේ වගේ ලස්සන මනමාලියක් කියන්නේ මම ගොඩක් අර සිම්පල් ඇන්ඩ් එලිගන්ට් කියන ලුක් එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඒකට ගාත්‍රි මම මෙහෙම එකතු කරොත් දැන් කෙනෙක් විශේෂයෙන්ම අපේ යුවතියෙකුට හිතන්න පුළුවන් අපි මේ සාකච්ඡාව බලන අතරේදී මගේ මූණේ පිම්පල්ස් තියෙනවා, ඩාර්ක් පැචස් තියෙනවා. එහෙමත් නැත්නම් මගේ මූණ බෝල වෙලා, මගේ ෆීචර්ස් හයිලයිට් වෙන්නේ නැහැ. මාව කොහොමද මගේ මූණ රවුම්. හැබැයි මට ලස්සන උල් මූණක් ඕනේ. කොහොමද මේ දේවල් වෙනස් කරගන්නේ? ඇත්තට මේකට හොඳ පිළිතුරක් දෙන්නකෝ. මෙහෙම ලංකා ඒ කියන්නේ මේකප් එකෙන්ම ඔබට ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ දැන් ඔයාලට ඇත්තට මෙහෙම දැන් අපි හිතමු ටිකක් chubby face එකක් හරි එහෙම නැත්නම් ටිකක් ඇඟ chubby ගතියක් තියෙනවා නම් දැන් මම ඒකයි කිව්වේ බ්‍රයිඩල් කන්සල්ටේෂන් එකකට එනකොට මුලින්ම ඇත්තටම කරන්න ඕනේ ඒ කියන්නේ එයාගේ ඇඟේ යම්කිසි ඒ කියන්නේ මහත් වීමක් හරි නැත්නම් සමහර අය ඉන්නවා ගොඩාක් කෙට්ටු අයත් ඉන්නවා. ඉතින් ඒ අයගේ ඇත්තටම මම කියන්නේ ඒගොල්ලෝ යම්කිසි ෆිට්නස් ප්‍රෝග්‍රෑම් එකකට යන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ කෑම බීම පාලනය කරලා විශේෂයෙන් සීනි, සුගර් කියන එක ඇත්තටම අර
පුළුවන් තරම් කියන්නේ සුගර් ගන්නෙම නැතුව ඉන්න බෑනේ. නමුත් පුළුවන් තරම් අඩු කළාම ඇත්තටම මම නෝටිස් කරපු දෙයක් තමයි ඒ කියන්නේ ස්කින් එක ඉතාමත්ම ලස්සනට එනවා. ඒ වගේම පුළුවන් තරම් අර හයිඩ්‍රේට් කරන්න ඕනේ. ඒ වතුර ඒ වගේම වෙන වෙන දියර වර්ග බීලා පුළුවන් තරම් හයිඩ්‍රේට් කරන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම අර මේකප් එක උනත් ලස්සනට අර ස්කින් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්නේ. හොඳට ස්කින් එකට ඒක ඇබ්සෝබ් කරන්නේ. ඒ කියන්නේ දැන් ඔයාගේ මූණ ගොඩක්ම ඩ්‍රයි වෙලා තියෙනවා නම් ඇත්තටම මේකප් එක හොඳට බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. ඒක මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තමන්ගේ කියන්නේ මොනවා හරි තම වර්ක්අවුට් කරලා පොඩක් ඇඟ අඩු කරගෙන ටිකක් ඒ වගේම කෑම බීම යම්කිසි පාලනයකින් විශේෂයෙන් ඇක්නි වගේ දේවල් අඩු කරගෙන පුළුවන් තරම් ඒ විදිහටම ඒ ගියොත් ඇත්තටම ලස්සන මනමාලියක් වෙන්න පුළුවන්. ඔව් දැන් එතකොට දැන් අපි හිතමු ගොඩාක් කාර්යබහුල කෙනෙක් කියලා. දැන් ඔවුන් හිතනවා මේ එකපාරටම ඔන්න ඩේට් එක දාගත්තා ඩේට් එක ෆික්ස් කරා තමන්ගේ බියුටිෂියන් හම්බෙන්න යනවා. මාස 2යි කල් තියෙන්නේ නැත්නම් මාසයයි. මගේ මෙදාට වෙඩින් එක තියෙන කියලා කියනවා. දැන් ඔබ දන්නා තරමින් කොච්චර කාලයකට කලින්ද එයා වෙඩින් එකට යොතියන් ලෑස්ති වෙන්න ඕනේ? කොයි විදිහට තමන්ගේ රූපලාවන්‍ය ශිල්පිනියේ බියුටිෂියන් මුණ ගැහෙන්න ඕනේ? තෝරා ගන්න ඕනේ කොහොමද? මේ කාරණා ගැන අපි කතා කරමු. ඔව් මාස 6කට කලින් ඉඳන් වගේ සාමාන්‍ය බ්‍රයිඩල් කන්සල්ටේෂන් එක අඩුම ගානේ මාස 6කවත් ඒ වගේ ગેප් එකක් තියලා ඔයගලන්ට එන්න පුළුවන් නම් ඔයගොල්ලෝ තෝරගන්න බියුටිෂියන්ව එයා එක කතා බහ කරලා කියන්නේ මට කොහොමද මට තියෙන ප්‍රශ්න මොනවද මගේ මම මොන වගේ මනමාලියක්ද වෙන්න ඉන්නේ කියලා මොකද සමහරව ඉන්නවා වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඉන්න යුවතියන්ගේ කියන්නේ අපි දන්නවා සාමාන්‍ය වෙස්ටර්න් බ්‍රයිඩ්ස් වලට අපි ලොකුවට මේකප් කරන්නේ නැහැ. කියන්නේ කැන්ඩියන් බ්‍රයිඩ් කෙනෙක් සහ වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් අතර පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අරයට ගොඩාක් අපි සොෆ්ට් ලුක් එකක් තමයි ගන්නෙ. ඉතින් එතකොට අර ඒ ලුක් එක අපිට ගන්න නම් අර යා පුළුවන් තරම් යාගේ කියන්නේ යාගේ හොඳ ස්කින් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම නම් යෝජනා කරනවා සාමාන්‍යයෙන් අඩුම ගානේ මාස 6ක්වත් තියලා බියුටිෂියන්ව හම්බ වෙන්න. එතකොට තමයි මොනවා හරි වර්ක්අවුට් කරනවා නම් ඒ ෆිසිකල් ට්‍රේනර්ව හම්බ වෙලා එයත් එක්ක කතා බහ කරන්න. ඉතින් එතකොට තමන්ට යම්කිසි පීරියඩ් එකක් තියෙනවනේ ඒ සඳහා යොමු වෙන්න. මේක වෙනස් වෙන්න පුළුවන් විදේශගත වෙලා ඉන්න යුවතියකට තරුණියකට. ඇය ඔබව සොයනවා දුරකථන මාර්ගයන් ඔස්සේ ඔබව සම්බන්ධ කරගෙන ඇයගේ වෙඩින් එකට ලෑස්ති වෙන්න. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ ඇයව දැකලාත් නැහැ ඇයගේ ෆිගර් එක කොහොමද ඔබට ඡායාරූපයක් පමණ නැත්නම් වීඩියෝ කෝල් එකක් පමණ. එවැනි කෙනෙකුට ඔබ කොමක්ද යෝජනා කරන්නේ? ගොඩක් වෙලාට ඉතින් එහෙම ප්‍රශ්නක් තියෙනවා ලංකාවේ. කියන්නේ සමහරලාට ෆොටෝස් එවලා මට මේ විදිහට තමයි හෙයා එක ඕනේ මේකප් එක ඕනේ කියලා. ඉතින් අර කවුරු හරි මොඩල් කෙනෙක් එහෙම නැත්නම් ඒ වගේ එවනවා. හැබැයි ඉතින් ඇත්තට ගත්තාම අපි ඇත්තට දැක්කහම ලංකාවේ එයාලට ඒ වගේ මේකප් එකක් ගන්න බෑ. ඔව් සමහරලාට ඒගොල්ලන්ගේ මූණේ ගොඩක් ස්කාර්ස් තියෙන්න පුළුවන්. එතකොට ඩ්‍රයි ස්කින් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ඇත්තේ තේරුම් ගන්න ඕනේ මොකද අපිට ඇත්තටම මේක මිරකල් එකක් කරන්න බෑ. කියන්නේ තමන්ගෙත් සපෝට් එක තමන්ගෙත් ඒ උනන්දුව තියෙන්න ඕනේ. දැන් ලස්සන බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඇත්තටම ඉතින් තමනු සූදානම් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසාම තමයි මම අර ගොඩක්ම ඇඩ්වාන්ස් ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට්ස් පටන් ගත්තෙම. ඒ කියන්නේ ගොඩක් ඔය ඇක්නි තියෙනවා නම් ඒවා පාලනය කරගෙන පිම්පල්ස් වගේ දේවල්. එතකොට ඊට අමතරව ඩ්‍රයි ස්කින් වගේ තියෙනවා නම් එතකොට තව දැන් අද අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා හයිඩ්‍රා ෆේෂියල්. ඉතින් ඒ වගේ ට්‍රීට්මන්ට්ස් එහෙම කරලා ස්කින් එක ඇත්තටම හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඕගලන්ට දැන් ඔප්ෂන්ස් තියෙනවා. සෑහෙන. මොකද ඔයාලට බලන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ YouTube, Facebook ඕනම දෙයක් සර්ච් කළාම ගොඩක් දේවල් ඕගලන්ට දැනගන්න පුළුවන්. ඔව් දැන් ගොඩක් ප්‍රශ්න එනවා ඇත්තටම ගාත්‍රී අපි මේ යුවතියන් ගැන කතා කරනකොට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මට දැනෙනවා. මොකද ගොඩක් වෙඩින්ස් වලට ගියාම සමහරක් අය බ්‍රයිඩ්ට දාපු මේකප් එක ගැන සැටිස් නැහැ. බ්‍රයිඩ්ගේ අම්මා තමයි සැටිස් නැත්තේ. නැත්නම් බ්‍රයිඩ්ගේ හස්බන්ඩ්ගේ අම්මා තමයි සැටිස් නැත්තේ. හැබැයි දැන් වර්තමානයේදී පුළුවන් නේද ට්‍රයිල් මේකප් එකක් දාන්න. මොකද ඒ තත්ත්වය ගැන කතා කරන්නේ? ඔව්. ඇත්තටම ලංකාවේ කියන්නේ තමන් තෝරගන්න බියුටිෂියන්ගේ තමන් ඊට කලින් ට්‍රයිල් මේකප් එකක් ඉල්ලන එක සාධාරණයි. මොකද ගොඩක් අය කරන්නේ කවුරු හරි මොඩල් කෙනෙක් හරි එහෙම නැත්නම් බ්‍රයිඩල් පික්චර් එකක් ගෙනල්ලා පෙන්නනවානේ මේ විදිහට තමයි මට ඕනේ කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඉතින් ට්‍රයිල් මේකප් එකක් දාන එකේ ඇත්තටම වටිනාකමක් තියෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ට්‍රයිල් මේකප් එකක් තමයි දාගන්න බැරි නම් එහෙම නැත්නම් නෝමල් ඩ්‍රෙසින් එකක් හරි කරලා එයාට යම්කිසි අවබෝධයක් ඒ බියුටිෂියන්ගේ
මේකප් එක පිළිබඳ තියෙන්න ඕනේ. මොකද එතකොට දැන් ඒ මේකප් එක දාගෙන ගියාට පස්සේ ආගේ පවුලේ හැමෝම බලනවානේ. එතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි මේ මේකප් එකෙන් සෑහීමකටපත් වෙනවා එහෙම කියලා. ඉතින් වර්තමානයේ ඇත්තටම ඔය ට්‍රයල් මේකප් කන්සෙප්ට් එක එතකොට හෙයාර් ට්‍රයල් එක ඒවා තියෙනවා. ඉතින් ඒ මනමාලියන්ගේ ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක අනුව ඉතින් අපිට කරලා දෙන්න පුළුවන්. ඉතින් එහෙමත් නැතිම නම් එහෙම කරගන්න විදියක් නැති කෙනෙක්ට පුළුවන් නෝමල් ඩ්‍රෙසින් එකකට හරි ඇවිල්ලා යාගෙන යම්කිසි අයිඩියා එකක් ගන්න. ඔව් ඇත්තටම කෙටියෙන්ම කතා කරනවා නම් G3 බ්‍රයිඩල් ස්ටුඩියෝ ඇන්ඩ් ඇකඩමි එකේ ඕනේ කියලා කියන්නේ එන්න කලින් මාස 6කට කලින් ඇවිල්ලා පෙන්වන්න ඔබගේ ෆේස් එක ඔබගේ ෆිගර් එක ඔබ කොහොමද තෝරාගන්නේ මේ හැම දෙයක්ම කරොත් තමයි ආට විවාහපත් වෙන දිනේදී ලස්සන බ්‍රයිඩ් කෙනෙක් ලස්සන මනමාලියක් වෙන්න පුළුවන්. හැබැයි තව ඔබ කරන වැරද්දක් ගැන අපි G3 ගෙන් අහමු. ඩ්‍රස් එක සමහරක් වෙලාවට කැන්ඩියෙන් අඳින බ්‍රයිඩ් කෙනෙක් එයම තෝරනවා කලර්ස් මේකයි මේ විදිහටයි එන්න ඕනේ කියලා. බ්‍රයිඩල් අපි හිතපු වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක් විදිහට සූදානම් වෙන්න කෙනෙක් කොයි විදිහටද ඔබ ළඟට එන්න ඕනේ ඒ අය ලෑස්ති වෙන්නට ඕනේ කොහොමද තමන්ගේ ඩ්‍රස් එක කොයි විදිහට සිලෙක්ට් කරගන්නවා. ඔව් බියුටිෂන් එකම ඇත්තටම සාකච්ඡා කරලා කියන්නේ මම කියන්නේ තමන්ගේ ඇඳුම එතකොට තමන් මොන වගේ ජැකට් එකක්ද තමන් ඩිසයින් කරන්න ඕනේ එතකොට තමන් තෝරගන්නේ කැන්ඩියන්ද ඉන්දියන්ද කියලා ඉතින් ඒ වගේ තීරණයක් ගන්නකනේ මම කියන්නේ ඇත්තටම බියුටිෂන් එක මුලින් සාකච්ඡා කරන එක හොඳයි. කියන්නේ මට මොන වගේ ඇඳුමක්ද ඒ කියන්නේ මේ ගැලපෙන්නේ. දැන් සමහරක් වෙලාවට සමහරුට ඇත්තටම කැන්ඩියන් ගොඩක් අය දැන් වර්තමානයේ කැන්ඩියන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. ඉතින් අපේ රටේ ඇඳුම ඔසරිය ඉතින් ඇත්තටම මේක අගය කරන්න ඕනේ. නමුත් සමහරක් අය අපිට පේනවා සමහර යුවතියන්ට අර කැන්ඩියන් එකට වඩා චුට්ටක් මෙයාට ඉන්දියන් ලුක් එක එනවා. ඒ කියන්නේ ඒක ලස්සනයි කියලා ඊට වඩා. ඉතින් අපි බොහොම කාර්මිකව එයාලට කියලා දීලා ඉතින් එයාලා ඒකට කැමති වෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් ඉතින් තමන් ඉතින් තමන්ට වඩාත්ම සුදුසු තමන්ට වඩාත්ම ලස්සන මේ බ්‍රයිඩල් ඩ්‍රෙස් එක තෝරගන්න එක තමයි හොඳ. මොකද එතකොට මොකද ඒක මුළු ජීවිත කාලෙටම තියෙන පින්තූරයක් ඉතින් නේද? ඒකින්ද ඉතින් මම කියන්නේ තමන් බියුටිෂන් එක්කම පුළුවන් තරම් සාකච්ඡා කරන්න තමන්ගේ බොකේ එක එතකොට තමන්ගේ ඇඳුම තමන්ගේ මේකප් එක තමන්ගේ හෙයා එක හැමදේම ජුවලරිස් නේද? ජුවලරි ඔව් හැම දෙයක්ම නිකන් බියුටිෂන් එක කතා බහ කරලා මට ලස්සන දැන් ඇත්තට මම මගේ ළඟට එන ගොඩක් යුවතියන්ට මම ලොකු සපෝට් එකක් දෙනවා. ඉතින් ගොඩක් අය සමහරලාට මට WhatsApp එකෙන් කතා කරලා ජුවලරි තෝරගන්නකොට මේවා ගැලපෙනවද කියලා අහනවා. ඇඳුම වුණත් ඉතින් මම කොච්චර වැඩ තිබුණත් එයාලට ඒ ඇටෙන්ෂන් එක දෙනවා. මොකද මෙහෙම ලංකාව ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බිග් ඩේ එකනේ. ඒගොල්ලන්ගේ ජීවිතේ ලොකුම දවස. ඉතින් අපි අර ගොඩක් වෙලාවට ඉතින් අපිට වැඩ තියෙනවා කියලා අපි ඒගොල්ලන්ව ඉග්නෝර් කරන්නේ නැතුව ඉතින් එයාලට අපි පුළුවන් තරම් අර ඇහුම්කන් දෙන්න ඕනේ. අපිත් එක්ක ඉතින් වැඩ කරනකොට ඒතකොට ඒගොල්ලන්ටත් හිතට සැනසීමක්. يعني අපි කතා බහ කරනවා කියන එක. මම ඒ වගේ කම්ප්ලේන්ට්ස් මම අහලා තියෙනවා. يعني සමහරක් අය කියනවානේ ඉතින් මෙයා කතා කරන්නේ එහෙම ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් කොච්චර කාර්යබහුල වුණත් ඉතින් අපි ඒගොල්ලන්ට ඒ අවස්ථාව දෙන්න ඕනේ. ඒ වෙලාව දිය යුතුයි. ඔව් ඉතින් නොදැනීම ඔන්න ඔබ ගැන කතා කරනකොට කාලය ගෙවී ගිහිල්ලා දැන් ඉතින් ගායත්‍රිට සමුදෙන්නටත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ ගායත්‍රි. ගොඩක් දේවල් මම හිතනවා අපි බ්‍රයිඩ්ස්ලා ගැන කතා කරා. හැබැයි ඇකඩමි එක ගැන මට තව දුරටත් කතා කරන්නට ඕනේ කියලා හිතුණා. සහ ඔබගේ ස්ලෝන් එකෙන් ඔබගේ ස්ටුඩියෝ එකෙන් කරන ට්‍රීට්මන්ට්ස් ගැන. මුලින්ම අපි ඇකඩමි එක ගැන පොඩ්ඩක් අපේ හිතවතුන්ට කියමුකෝ. මගේ ඇකඩමි එකෙන් ඇත්තටම මම දැනට කරගෙන යනවා ඇඩ්වාන්ස් ස්කින් ට්‍රීට්මන්ට්ස් ගැන කෝස් එකක් කරනවා ෆේෂල් ට්‍රීට්මන්ට්ස් ගැන. ඊට අමතරව මේකප් ඇඩ්වාන්ස් මේකප් කෝස් එකක් කරගෙන යනවා. ඉතින් ඉදිරියේදී ඇත්තටම මනමාලියන් පිළිබඳ හදාරන්න කියන්නේ ඒ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න ඉන්න අය වෙනුවෙනුත් මම කරන්න හිතාගෙන ඉන්නවා. මොකද මට ඒ සඳහා මේ රික්වයර්මන්ට්ස් ඇවිල්ලා තියෙනවා කෝස් එකක් කරන්න නැද්ද එහෙම කියලා. ඉතින් දැනට මම මේකප් ඇන්ඩ් ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට්ස් තමයි ඒ පිළිබඳ තමයි ක්ලාසස් කරගෙන යන්නේ. ඒ ක්ලාසස් ඉන්ඩිවිජුවල් ක්ලාසස් තියෙනවා. එතකොට ඊට අමතරව ගෲප් ක්ලාසස් තියෙනවා. ඉතින් මාව කන්ටැක්ට් කරලා ඉතින් ඕගලන්ට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.
ඔව් ඒත් එක්කම ට්‍රීට්මන්ට්ස් කරන ආකාරයද විශේෂයෙන්ම ඕනෑම ඒජ් එකක කෙනෙකුට ඇවිල්ලා ඔබ ස්ටුඩියෝ එකෙන් ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන්ද? අපි දන්නවා විවිධ ට්‍රීට්මන්ට්ස් වර්ග තියෙනවා. හයිඩ්‍රා ෆේෂල් ඒ වගේ පිග්මන්ටේෂන්ස් වලට ට්‍රීට්මන්ට්ස් තියෙනවා. එතකොට කුරුලෑ ලප කලල් වලට ඒ වගේ මුණ කෙට්ටු කරගන්න විවිධ ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඉතින් ඔබ ඊස්තටික් පැත්තෙන් ඔබ ඉස්සරහින් ඉන්න හින්දා අපගේ ස්ටුඩියෝ එක ආරම්භ කරලා තියෙන හින්දා මම ඒ හා සම්බන්ධවත් කතා කරන්න කැමතියි. ඒස්තටික් ට්‍රීට්මන්ට්ස් ඇත්තටම මගේ ස්ටුඩියෝ එකේ කරනවා. විශේෂයෙන්ම ඒස්තටික් ට්‍රීට්මන්ට්ස් කියන්නේ ඇඩ්වාන්ස් ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට්ස් වලට ඇඩ්වාන්ස් ස්කින් කෙයාර් ට්‍රීට්මන්ට්ස් මගේ ස්ටුඩියෝ එකේ කරනවා. ඉතින් ඒකට වයස් ભેදයක් නැහැ. ඕනම කෙනෙක්ට මාව කන්ටැක්ට් කරගෙන ඒ පිළිබඳ වැඩිදුර විස්තර අහන්න පුළුවන්. විශේෂයෙන්ම හයිඩ්‍රා ෆේෂල්ස්, එතකොට මයික්‍රෝනීඩ්ලින් ට්‍රීට්මන්ට්ස්, එතකොට තව ඇක්නි ට්‍රීට්මන්ට්ස් වගේ ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට්ස් ඉතින් ගොඩක් දේවල් මගේ ස්ටුඩියෝ එකේ කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මාව කන්ටැක්ට් කරලා ඒ පිළිබඳ වැඩි විස්තර දැනගන්න. ඔව් ඉතින් G3 බ්‍රයිඩල් ස්ටුඩියෝ එකෙන් ඔයගලන්ට පුළුවන් ට්‍රීට්මන්ට්ස් කරගන්න ලස්සන බ්‍රයිට් කෙනෙක් විදියට හැඩවෙන්න ඇකඩමි එකෙන් පුළුවන් ඔයගලන්ට මේකප් ගැන ඉගෙන ගන්න. බොහෝ කරුණු කාරණා මේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ හදාරන්නට හැකියාව තියෙනවා. ඒත් නැචරල් මේකප් එක තමයි මම ફોකස් කරන්නේ. ඔව් ඉතින් ඔබ හිතනවා නම් නැචරල් මේකප් එකක් ඔබ කැමතිම මේකප් එක කියලා ඔයගලන්ට පුළුවන් ලස්සන බ්‍රයිට් කෙනෙක් වෙන්න නැචරල් මේකප් එකකින්. ඒ විතරක් නෙමෙයි. ඔව් මේ දවස්වල ඔබ නැචරල් මේකප් එකක් එහෙමත් නැත්නම් නැචරල් මේකප් පාඨමාලාවක් හදාරන්න කැමැත්තෙන් ඉන්නව නේද? එහෙමනම් ඔබ එන්න G3 බ්‍රයිඩල් ස්ටුඩියෝ ඇන් ඇකඩමි එකට ඉගෙන ගන්න පුළුවන්. උසස් අධ්‍යාපනික දැනුමක් රූපලාවන්‍ය ශාස්ත්‍රය ගැන. ඒ හා සම්බන්ධව නැචරල් මේකප් සම්බන්ධයෙන් දැනගන්නට හැකියාව තියෙනවා ඔබට. ඒ විතරක් නෙමෙයි ඕනෑම ට්‍රීට්මන්ට්ස් එකක් තමන්ගේ ස්කින් එක සම්බන්ධයෙන් ඕනෑම ට්‍රීට්මන්ට් එකක් G3 බ්‍රයිඩල් ස්ටුඩියෝ ඇන් ඇකඩමි එකට ආවොත් ඔයගලන්ට පුළුවන් ප්‍රතිකාරයක් රූපලාවන්‍ය ප්‍රතිකාරයක් කරගන්න. මං හිතන්නේ උසස්ම ට්‍රීට්මන්ට්ස් කරගන්නට හැකියාව තියෙනවා G3 බ්‍රයිඩල් ස්ටුඩියෝ එකෙන්. ඔව් ඉතින් G3 එහෙමත් නැත්නම් ගායත්‍රී මම හිතන්නේ G3 කිව්වම හරි ලේසි අපිට මතක තියාගන්න ගායත්‍රීව. ඉතින් මම දුරකථන අංකය සඳහන් කරන්නම් ගායත්‍රීගේ 076 73 6 45. නැවතත් මම සඳහන් කරන්නම් 076 73 6 ඉතින් එහෙමනම් ඔයගලන්ට ආරාධනා කරන ඔන්න ලස්සන මනාලියක් වෙන්න පෙරම් පුරන ඔයා වෙනුවෙන්ම. එහෙමත් නැත්නම් නැචරල් මේකප් එකක් ඉගෙන ගන්න පෙරම් පුරන ඔයා වෙනුවෙන්ම ආරාධනා කරනවා එන්න G3 බ්‍රයිඩල් ස්ටුඩියෝ ඇන් ඇකඩමි එකට ඉගෙන ගන්න පුළුවන් ලස්සන බ්‍රයිඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඔව් ඉතින් ගායත්‍රී බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම හිතනවා ලස්සන කතා බහක් අද අපි කරගෙන ගියා. හැබැයි අපේ හිතවතුන්ටත් මම හිතන්නේ ප්‍රයෝජනවත් වුණා ගොඩක්. අයිබෝන් කියලා වඩ සමුදෙනවා. අයිබෝන් ලංකා බොහොම ස්තුතියි. මේ ඒ වගේම මටත් කියන්නේ ඔයා කතා කරලා මට මේ අවස්ථාව ලබා දුන්නට ඇත්තටම ඔයාටත් ගොඩාක් ස්තුතියි. ඔව් ඉතින් අන්තිමට අවසානයේට නෙමෙයි ඉදිරියට තවමින් ඔබේ නිවසෙන් සමගට යන්නට සූදානම් වෙනවා ආදරණීය ඔබට තවත් ලස්සන බොහෝ දෑ එකතු කරමින්. මොකද ලස්සන බොහෝ දෑ කියන්නේ අපි නිතරම ඔයාගේ ජීවිතේ ලස්සන කරන්න සූදානම්. ලංකාකාරීවසම් මගේ YouTube එකත් එක්ක රැඳෙන්න අපි කණ්ඩායම මම විතරක් නෙමෙයි අපි කණ්ඩායමම නිතරම උත්සාහ කරනවා ඔබගේ ජීවිතේ සාර්ථක කරන්න ලස්සන කරන්න. ඒ නිසාම මේ වැනි ලස්සන අය අපේ මැදිරියට කැඳවලා අපි බොහෝ දේවල් කතා කරන්නේ. අපි ගිහිල්ලා එන්න. ඔබට ලස්සන දවසක් වේවා. අයිබෝන්.